අයිබෝන් සුබ දවසක් ලිපිකරුවා නාලිකාවට අදත් බොහොම ආදරෙන් ගෞරවයෙන් ඔයාව පිළිගන්නවා. ඉතින් අද දවසේත් ඔයාත් එක්ක කතා කරන්න ආවේ ආයතන සංග්‍රහයේ තියෙන රාජ්‍ය නිලධාරීන්ට ලැබෙන දීමනාවක් සම්බන්ධව. ඒක තමයි සීතල දීමනාව කියලා කියන සීත දීමනාව කියලා කියනවා. එහෙම නැත්නම් සේවා ස්ථාන දීමනාව කියලාත් කියනවා. ඉතින් මේ හැම නමින්ම හඳුන්වන්නේ එකම දීමනාව. මේ දීමනාව ගැන අපි කතා කරමු. මේ කතා කරන්න කලින් මතක් කරනවා අද දවසෙත් ඔයා තාමත් ලිපිකරුවා YouTube නාලිකාව subscribe කරලා නැත්නම් අදම නාලිකාව subscribe කරගන්න. මොකද රාජ්‍ය සේවයේ නියුතු ඔයාට වැදගත් බොහෝ කරුණු මේ නාලිකාව හරහා ඔබට ගෙන එනවා නිරන්තරයෙන්. ඒ නිසා මේ නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න කියන ආරාධනාව කරනවා. ඉතින් හොඳයි අපි බලමු මොකද්ද මේ සීත දීමනාව කියන්නේ කියලා. කාටද මේ සීත දීමනාව ලැබෙන්නේ කියලා අපි බලමු. ලංකාවේ මුහුදු මට්ටමින් අඩි 5000කට වඩා උසින් පිහිටි ස්ථානයක සේවය කරන ඕනෑම රාජ්‍ය නිලධාරියෙකුට මෙන්න මේ කියන සේවා ස්ථාන දීමනාව හිමි. මම නැවතත් කියන්නම්. ලංකාවේ මුහුදු මට්ටමින් අඩි 5000කට වඩා උසින් පිහිටි ස්ථානයක සේවය කරන ඕනෑම රාජ්‍ය නිලධාරියෙකුට මෙන්න මේ සීත දීමනාව එහෙම නැත්නම් සේවා ස්ථාන දීමනාව හිමි. නුවරඑළිය ප්‍රදේශයේ වගේ සේවය කරන සේවක මහත්මීන්ට රාජ්‍ය නිලධාරීන්ට මෙන්න මේ දීමනාව හිමි. එතකොට මෙන්න මේ දීමනාව අපි කොහොමද ගණනය කරන්නේ කියලා බලමු. මේක ගණනය කරන්නේ රාජ්‍ය නිලධාරියෙකුගේ ඒකාබද්ධ වැටුපෙන් 108ක කොටසක් තමයි සේවා ස්ථාන දීමනාව විදියට ලබා දෙන්නේ. ඕනෑම රාජ්‍ය නිලධාරියෙක් මුහුදු මට්ටමින් අඩි 5000කට උඩින් පිහිටි ස්ථානයක සේවය කරනවා නම් ඔහුට මේ සීත දීමනාව හිමි. එතකොට මේ සීත දීමනාව ගණනය කරන්නේ ඔහුගේ ඒකාබද්ධ වැටුප. ඒ කියන්නේ මූලික වැටුප. බේසික් එකෙන් 108ක ප්‍රමාණය තමයි මේ දීමනාව විදියට ලබා දෙන්නේ. මේක මාසිකව වැටුපට ලබා දෙනවා. එතකොට ඔබට තවමත් මේ දීමනාව ලැබිලා නැත්නම් මේ පිළිබඳව සොයා බලන්න. මේ පිළිබඳව සොයා බලන්න ඉල්ලුම් කරන්න ඔබේ ආයතන ප්‍රධානියා දැනුවත් කර ඔබට මේ සීත දීමනාව ලබා ගැනීමට කටයුතු කරන්න. මොකද සමහර ආයතනවල සමහර නිලධාරීන්ට තාම මේ දීමනාව ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔවුන් දැනුවත් නැහැ මෙහෙම දීමනාවක් දෙනවා කියන එක. ඉතින් දැන් ඔබ දැනුවත් ඒ වගේ දීමනාවක් තියෙනවා කියලා. ඉතින් ඔබට තියෙන්නේ මේ පිළිබඳව ආයතන ප්‍රධානිය හරහා තමන්ට මේ ලැබිය යුතු ඒ දීමනාව ලබා ගන්න කටයුතු කරන්න. ඒ සඳහා ආයතන සංග්‍රහයේ 8 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි කරුණු විදියට මේ සේවා ස්ථාන දීමනාව කියලා හඳුන්වා දීලා තියෙනවා. අන්න ඒ පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න. මේක ඉල්ලුම් කිරීමේ ආකෘති පත්‍රයක් ආයතන සංග්‍රහයේම තියෙනවා. මම එය ඔබට ඉදිරිපත් කරන්නම්. මේක තියෙන්නේ මුලින්ම නම තියෙනවා. නම ලියලවන මම ඔබේ පදවිය දාන්න ඕන. පහත පරිදි ප්‍රකාශ කරමි කියලා ලියනවා. එතකොට ලියන්න ඕන මම පළවෙනි කරුණ විදිහට මම විවාහකයෙක්ද අවිවාහකයෙක්ද කියලා ලියන්න ඕන. එතකොට විවාහකයෙක් නම් මගේ කාලාත්‍රය රැකියාවක් කරයිද නොකරයිද කියන එක කියන්න ඕනේ. එතකොට මගේ කාලාත්‍රය රැකියාවක් නොකරයි කියලා මගේ කාලාත්‍රය රැකියාවක් නොකරයි කියලා කියන්න පුළුවන්. කරනවා නම් අන්නේ කරන්නේ කොහෙද කියන එකක් දාන්න ඕන. මේකේ තියෙන විදිහට මම විවාහයෙක්මි. මගේ කාලාත්‍රය රාජ්‍යාංශයට, බැංකුවට, රාජ්‍ය සංස්ථාවට, ව්‍යවස්ථාපිත මණ්ඩලයට, පෞද්ගලික අංශයට අයත් ආයතන නම දාලා හි සේවයේ යෙදී සිටි. ඒ ජීවන වියදම් දීමනාව ගෙවනු ලැබේ, ගෙවනු නොලැබේ. අය දෙකෙන් එකක් දාන්න ඕන. ඊළඟ කරුණ විදිහට මම වැන්දමුවෙක් වෙමි, මම වැන්දම පුරුෂයෙක් වෙමි කියන එක සාක්ෂාත් කරන්න ඕන. ඊට පස්සේ මම නැවත සේවයේ යොදවන ලද විශ්‍රාමිකයෙක් වෙමි කියලා තියෙනවා. ඒ වගේම තවත් තියෙනවා ජීවන වියදම් දීමනාවේ වැඩිවීම ගෙවීමට බලපාන යම්කිසි වෙනසක් ඇති වූහොත් එම වෙනස් වීම සිදු වූවහම ඒ බව ගෙවීම් නිලධාරියාවත දැන්වීමට පොරොන්දු වෙමි. මේ විදිහට ලියලා අස්සම් කරලා දිනය දාලා ලියන්න. මේක ඉතින් අනවශ්‍ය වචන කපා හරින්නත් කියලා තියෙනවා. ඔයාට මේක බැලුවම ආයතන සංග්‍රහයේ 8 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි කරුණ යටතේ තියෙන්නේ. ඔබට පුළුවන් මේ ආකෘති පත්‍රය බලන්න. ආකෘති පත්‍රය අනුව පෝරමයක් ඔබ විසින් සකස් කරලා ආයතන ප්‍රධානියා හරහා ඉදිරිපත් කිරීමෙන් මේ දීමනාව ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් සමහර වෙලාවට සංස්ථා මණ්ඩලයක්
අර්ධ රාජ්‍ය ආයතනයක් නම් මේක අධ්‍යක්ෂ මණ්ඩලය හරහා ඉදිරිපත් කරලා මේ වැඩේ කරගන්න පුළුවන්. අපේ නම් එහෙම තමයි කරේ. ඉතින් අපි රාජ්‍යාංශයේ යන පිළිවෙලක් තියෙනවා රාජ්‍ය දෙපාර්තමේන්තුව වල. ඒ විදිහට ආයතන ප්‍රධානියා හරහා මේ වැඩේ කරගන්න කියලා මතක් කරනවා. ඉතින් හොඳයි යම් පොඩ්ඩක් ආයතන සංග්‍රහය එහෙම කරගෙන යද්දි තමයි මේ දීමනාව පිළිබඳව මම දැක්කේ. මොකද අපේ ආයතනෙත් එහෙමයි නුවරඑළිය අපේ ශ්‍රේෂ්ඨ මධ්‍යස්ථානයට කලින් මේ දීමනාව දුන්නේ නැහැ. පස්සේ තමයි මේ පිළිබඳව දැනුවත් වෙලා ඒ නුවරඑළිය ශ්‍රේෂ්ඨ මධ්‍යස්ථානයේ ඉන්න පිරිසට මේ සීත දීමනාව ලබා දෙන්න කටයුතු කරේ. රජයෙන් යම්කිසි වූ දීමනාවක් ලබා දෙනවා නම් ඒක ලබා ගැනීමට අපිටත් අයිතියක් තියෙනවා රාජ්‍ය නිලධාරීන් විදියට. ඉතින් මේ දේ ලබා ගන්න ඒ පිළිබඳව දැනුවත් කිරීමට තමයි මේ වීඩියෝ එක ඔයාලට ගෙනාවේ. හොඳයි. තවත් මේ විදිහේ දැනුවත් කිරීමේ වීඩියෝ ඉදිරියටත් ඔයාලා වෙනුවෙන් රැගෙන එන්න බලාපොරොත්තු වෙනවා ලිපිකරුවා නාලිකාව හරහා. ඉතින් අද දවසට අපේ කතාව අවසන් කරමු. අපි නැවතත් අලුතෙන් එන චක්‍රලේඛයක් ඒ වගේම ආයතන සංග්‍රහයේ අලුත් කරුණක් සම්බන්ධව අපි කතා කරමු. අපි දැනුවත් කරනවා ඔයාලව. එතෙක් ගිහිල් එනවා වෙනද වගේම මතක් කරනවා ලිපිකරුවා නාලිකාව වාතාවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එක ඕල් රින් කරලා අපිත් එක්ක එකතු වෙන්න කියන ආරාධනාවත් කරන ගමන් සමුගන්නවා අද දවසේ වීඩියෝෙන්. බොහොම ස්තුතියි.